මියුසික් ස්ටේෂන් ලංකාවේ සංගීතඥයන් ගෙනවත් එන ඔයාලා ආසම කරන ඉවෙන්ට් එක අරගෙන තමයි මම ඇවිත් ඉන්නේ. ඉතින් ඉස්සෙල්ලත් අපේ කතා බහක් තිබ්බේ එරංගත් එක්ක. ඉතින් එරංග තමයි අද දවසේ අපේ ස්පෙෂල් ගෙස්ට් ආටිස්ට්. ඉතින් එරංග මට අහන්න හිතුණා දැන් අපි අර ඉස්සෙල්ලා කතා බහ ගෙනියපු විදිහට පුංචි කාලේ ඉඳලා ඊට පස්සේ මේ යාළුවෝ එක්ක අසු වෙලා සිද්දව රෙකෝඩ් කරන්න ගිහලා ඒක හරි ගිහින් නැතෝ. ඉතින් ඔය වගේ දේවල් වුණා. එතනින් පස්සේ සංගීතයට පිවිසෙන්නේ කොයි කාලේ විතරද? දැන් මම දන්න විදිහට එරංග බෑන්ඩ් එකක් ෆෝම් කළා. බෑන්ඩ් එකත් එක්ක තමයි කටයුතු කරන්නේ පාටිස් වල බෑන්ඩ් එකත් එක්ක. ඉතින් කොහොමද මේ බෑන්ඩ් එකත් එක්ක යොමු වෙන්නේ? එතකොටත් නදීක ගුරුගේ මිත්‍රත්වය තිබ්බද කොහොමද ඒක? මෙහෙමයි ඔය ඊට පස්සේ මම O level කරන කාලේ වගේ තමයි මම ඇත්තටම නුවරඑළිය හිටියට කොළඹ බෑන්ඩ් එක ප්ලේ කරා. කියන්නේ O level කරන කාලේ. ඒ ඇත්තටම අපේ ඒත් ප්ලේ කර ගිටාර්. ඔව් ගිටාරෙන් සිංගින්. ඉතින් ඒ කාලේ අපේ මගේ අම්මගේ නංගි පුතා එයාලා ගීත් සඳ කැලුම් කියලා මේ සහස්‍ර බෑන්ඩ් එක තාමත් තියෙනවා. ඉතින් ඒකේ සිං කරා ප්ලේ කරා. ඒ අතරේ නුවරඑළියත් පොඩි බෑන්ඩ් එක ප්ලේ කරා. ඉතින් ඔය යන අතරේ තමයි ඉතින් ওই විදිහට තමයි මියුසික් කරගෙන ආවේ. ඉතින් එතකොට මියුසික් කරන කාලේදී දැන් අපේ මල්ලි එක බෑන්ඩ් එක ප්ලේ කරනකම් මහත් දැන් ඊට පස්සේ මම හිතාගෙන මටම කියලා මගේ බෑන්ඩ් එකක් කරනවා කියලා ඊට පස්සේ තමයි පයිලට් මියුසික් බෑන්ඩ් එක මේ ක්‍රියේට් කරේ. ඉතින් ඒකෙන් ඔය පාටිස් වෙඩින්ග්ස් අනමනම් ප්ලේ කරනවා. ඉතින් තම සතුටින් ඉන්නවා. ඉතින් මියුසික් එකක ඉන්නකොට ඊටමත් සුන්දරයි. ඉතින් කවුරුත් දන්නවා වගේ නේ. අනිවාර්යයෙන්. ඉතින් අපි විශේෂයෙන්ම කතා බහ කරන්නේ අද මම ඔබට ඉස්සෙල්ලත් කිව්ව විදිහටම මියුසික් වීඩියෝ එක පිළිබඳව කතා කරන්න ඕනේ. හොඳ කාලේ. මං හරි නේද? ඔව් හරියටම හරි. හොඳයි. ඉතින් ඒ මියුසික් වීඩියෝ එක බලන්නත් ඕනේ. ඉතින් අපේ channel එකේනොත් ඔබට දැක බලා ගන්න පුළුවන් වෙනවා. ඊට කලින් මම හිතන්නේ අපි ඒකේ පුංචි කොටසක් සජීවීව ඇහුවොත් හොඳයි කියලා. අනිවාර්යයෙන්. Ram 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 හොඳ කාලේ ඇවිල්ලා හොඳ කාලේ ඇවිල්ලා සදෙව්ලියන් සුරවිමන් හැර දමා ඇවිල්ලා මගේ ලොවේ ලැබුම් ගන්න අහනවා හොඳ කාලේ ඇවිල්ලා හොඳ කාලේ ඇවිල්ලා තරුණියේ නුඹේ කල්පනා දැලේ පැටලිලා මේ විදිහට තව හිඳින්න බෑ මේ යෞවනෝදේ වැඩි කල් ළඟ රැඳෙන්නේ නෑ හොඳ කාලේ ඇවිල්ලා හොඳ කාලේ ඇවිල්ලා හොඳ කාලේ ram 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 here we go සදෙව්ලියන් සුරවිමන් හැර දමා ඇවිල්ලා මගේ ලොවේ ලැබුම් ගන්න අහනවා මගේ ලොවේ ලැබුම් ගන්න අහනවා හොඳ කාලේ ඇවිල්ලා හොඳම කාලේ ඇවිල්ලා හොඳ කාලේ ඇවිල්ලා You are watching Channel C.
ගන්න අහනවා හොඳ කාලේ ඇවිල්ලා හොඳම හොඳ කාලේ ඇවිල්ලා හොඳම හොඳ කාලේ ඇවිල්ලා තරුණියේ නුඹේ කල්පනා දැලේ පැටලිලා මේ විදිහට තව හිඳින්න බෑ මේ යෞවනෝදේ වැඩි කල් ළඟ රැඳෙන්නේ නෑ හොඳ කාලේ ඇවිල්ලා හොඳම හොඳ කාලේ ඇවිල්ලා හොඳම හොඳ කාලේ ඇවිල්ලා සදෙව්ලියන් සුරවිමන් හැරදමා ඇවිල්ලා කිඳුරුලියන් කිඳුරු විමන් හැරදමා ඇවිල්ලා මගේ හදේ ලැබුම් ගන්න අහනවා මගේ ලොවේ ලැබුම් ගන්න අහනවා හොඳ කාලේ ඇවිල්ලා හොඳම හොඳ කාලේ ඇවිල්ලා හොඳම හොඳ කාලේ ඇවිල්ලා හොඳම හොඳ කාලේ ඇවිල්ලා ඉතින් අපූර්ව ගීතයක් රස විඳලා ඔන්න නැවතත් අපි එකතු වෙන්නේ අපේ කතා බහත් එක්ක. ඉතින් මට දැන් අහන්න හිතෙනවා මේ එරංග දැන් ගොඩක්ම ප්ලේ කරන්නේ ගිටාර් එක. දැන් බෑන්ඩ් එකේ සිං කරමින් ප්ලේ කරන්නේ ගිටාර් එක. දැන් ගිටාර් එකේ මොකක් හරි හැදෑරීමක් කරාද පුංචි කාලේ දැන් අර නදීක හම්බ වෙන කාලේ පොඩි කාලේ නෑ කොහොමද ඒක ඉගෙන ගන්න? ඇත්තටම ලොකු හැදෑරීමක් නෑ. තාත්තා ඔය හවයින් ගිටාර් එක ගහන කාලේ ඉතින් මමයි ඔය නදීක ගුරුගේ ඒක තියෙන අර බ්‍රිජ් එක ඒක හොරෙන් ගල්වලා ගුටිත් කාලා තින තාත්තගේ ගලවන්න තහනම් කියලා තිබ්බේ. ඊට පස්සේ තමයි ස්පැනිෂ් ගහන්නේ. ඔය අතරේදී මට උදව් කරපු කට්ටියක් ඉන්න පොඩි කාලේ ගිටාර් ගහන්න වෙන්නප්පුවේ හිටිය අපේ තාමත් ඉන්නවා. මේ ප්ලේ කරන කෙනෙක් ගිහාන් කුරේ කියලා. ඉතින් එයා මට උදව් කරලා තිනවා. තාත්තා මල්ලි කෙනෙක් ඩෑස් විශේෂයෙන්ම මගේ තාත්තා තමයි මූලික කෝඩ්ස් 3 කියලා දුන්නේ මට. ඉතින් ඔහොම තමයි ආරම්භ කරේ මේ වාදනය ගිටාර් වාදනය. දැන් ගිටාර් එකට අමතරව වෙන ප්ලේ කරන ඉන්ස්ට්‍රුමන්ට්ස් තියෙනවද නැත්නම්? ඔව් ඇත්තටම මවුත් ඕගනේ ප්ලේ කරන්න පුළුවන්. අනිත් ඉන්ස්ට්‍රුමන්ට්ස් පොඩ පුළුවන්. එහෙම ලොකුවට නෙමෙයි. නමුත් සාමාන්‍යයෙන් can manage. හොඳයි දැන් බෑන්ඩ් එක පිළිබඳවත් අපි කතා කරොත් බෑන්ඩ් එක ෆෝම් වුණේ කොයි කාලෙද? සමාජිකයන් කී දෙනෙක් ඉන්නවද මේ වෙනකොට? ඔව් මෙහෙමයි අපේ බෑන්ඩ් එක එකෝස්ටික් බෑන්ඩ් එකක්. ඉතින් ගොඩක් ඉංග්ලිෂ් වෙස්ටර්න් තමයි. වෙස්ටර්න් ඉතින් කොහමද 5 star hotels වල වගේ තමයි වෙඩින්ග්ස් එකෙන් ප්ලේ කරන්නේ. ඉතින් 5 දෙනෙක් ඉන්නවා. ඉතින් හොඳ ලස්සන කණ්ඩායමක් සෙට්ලා ඉන්න එක්කෙනෙක් මගේ හිතාදර මිත්‍ර. ඇත්තට එයා මගේ අනිත් හැම සින්දුවට මේ ඔක්කොම සින්දු වලට සම්බන්ධ අනිත් පුද්ගලයා මේ දවස්වල මෙහි ලංකාවේ නෑ. ඒකත් ඉතාලිය ගිහිල්ලා එයාගේ නම ඇවිල්ලා රුක්මල් කියලා. ඉතින් අපි දෙන්න තමයි මේ බෑන්ඩ් එක ෆෝම් කරේ. ඉතින් එයා තමයි මගේ අනිත් එක්තරා දිනයකදී අනිවාර්යයෙන් මෙතන ඉන්න පුළුවන් කෙනෙක් සිටිය යුතු කෙනෙක්. අනිවාර්යයෙන්ම හොඳයි. ඉතින් ඒ නිසාම තමයි අපි හැමදාම අපි මියුසික් ස්ටේෂන් එකේට මෙන්න මේ විදිහට ඔබට ආදරය කරන ඔබ ආදරය කරන සංගීතයට සම්බන්ධ බොහෝ පිරිස් එක්කගෙන එන්න. හොඳයි. ඉතින් බොහෝ දේවල් කතා බහ කරා, ලස්සන සින්දු බැලුවා, ඇහුවා. ඒ වගේම තමයි ඔයාලා දන්නවා මම තවත් ලස්සන සින්දු දෙනවා කියලා ඔයාලට රස විඳින්න. ඉතින් ඒ වගේම ලස්සන සින්දුවක් තමයි මේ. සෝඩිලමහස පෑයු පමණින් බඹර ගුන්නද ඇසූ තරමින් නුබතවම කැකුලක් කැකුළු බව
සිතන්න එපා දැතින් මලේ පෙති දිග හරින්න එය ඉබේ පුපියයි ඉතින් එතකන් හිඳින්න එය ඉබේ පුපියයි ඉතින් එතකන් හිඳින්න ලපටි නොවේදැයි සිතන්න සිහින ඇති නිමාවක් නැති තරම් මේ ගැන සිතන්න අපාදුක් විඳවුවදකම් නැත පොළොවේ පය ගහ සිටින්න පොළොවේ පය ගහ සිටින්න සෝඩිලම හස පෑයු පමණින් බඹර ගුන්නද ඇසූ තරමින් This is Channel C. නොහැකි නමුත් පුළුන් රොදකට පාවෙලා යා හැකි බවත් තරව සිහියට නගන්න දැවි දැවි ජීවිතය කුමකට ගෙවන්නේ නගේ ඩිංග හැඟුම් යටපත් කරන්න සෝඩිලම හස පෑයු පමණින් බඹර ගුන්නද ඇසූ තරමින් ඔබ තවම කැකුළු බව මන සිතන්න පුපියයි ඉතින් එතකන් හිඳින්න එය ඉබේ පුපියයි ඉතින් එතකන් හිඳින්න බොහෝ දේවල් කතා බහ කරපු නිසා ලස්සන සින්දු රස විඳ නිසා මං හිතන්නේ අපි මේ පුංචි බ්‍රේක් එකක් ගත්තත් හොඳයි කියලා. බ්‍රේක්